හායි යාළුවනේ. ඔයාලට කොහොමද ඉතින්? මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. නොදන්න දේ දැනගෙන, දන්න දේ බෙදාගෙන අලුත් රහකට ගේම් ප්ලේ බලන්න හැමෝටම ආරාධනා කරනවා. ඉතින් අද මම ගින්නේ GTA 4 එකේ ගේටෝනි එකේ චයිනීස් ටේක් අවුට් මිෂන් එකයි මමාස් බෝයි කියන මිෂන් එකයි. වැඩි කතා නැතිව යමු වැඩේට. මතක් කරලා ඉතින් පොඩි සප් එකක් දෙන්න. ඔන්න අද කතාව පටන්ගන්නේ ක්ලබ් එකේ සිකියුරිටිගෙන් ටෝනි ඉන්නවාද කියලා අහලා බලන ලුයිස්ගෙන්. පොර ඉන්නවා කියලා දැනගත්තම ටෝනි ලුයිස්ව හොයාගෙන ක්ලබ් එක ඇතුළට යනවා. ටෝනිව හම්බෙන්නේ යද්දි ටෝනි කෝල් එකක. මං හිතන්නේ රොකෝ එක්ක වෙන්න ඕනේ ඉතින්. මොකෝ චයිනා ටවුන් වල චයිනීස් ට්‍රයිඩ්ස් එක ඩීල් එකක් සෙට් කරලා තියෙනවා ලිකර් ලයිසන්ස් එකක් ගැන. ඒ කියන්නේ ඇල්කොහොල් හා සම්බන්ධ දේ විකිණීමට දෙන පර්මිට් එකක්. ඒක තිබ්බොත් තමයි ඉතින් විකුණන්න පුළුවන්. ඒකෙන් තමයි ඉතින් ටෝනිට ක්ලබ් වල ලොකු ප්‍රොෆිට් එකක් එන්නේ. ඉතින් රොකෝ පොරොන්දු වෙලා තියෙනවා ඒක ටෝනිගේ කනෙක්ෂන් වලින් අරන් දෙයි කියලා. රොකෝටත් ඕනේ කොහොම හරි චයිනා ටවුන් වලට රිංගලා බිස්නස් අල්ලන්නනේ. හැබැයි ඉතින් මේකට ටෝනි ලුයිසුයි දෙන්නම කැමති නෑ. මොකද මෙයාලටනේ කෙලවෙන්නේ. හැබැයි ඉතින් රොකෝට කියලා අර කලින් කතා කරගත්ත කන්ස්ට්‍රක්ෂන් ඩීල් එක කරගන්නත් එපයි. අනික රොකෝ කියන්නේ ලිබර්ටි සිටි එකේ ඩයල් එකක්. ඒක හින්දා ඉල්ලීම අහක දාන්නත් බෑනේ. ඉතින් ටෝනියයි ලුයිසුයි යනවා චයිනීස් ට්‍රයිඩ් බොස් හම්බෙන්න චයිනා ටවුන් වලට. කා එකේ යන ගමන් අපේ ටෝනි බොසා ලුයිස්ට ඇසෝල්ට් SMG එකක් දෙනවා. ඕනේ වෙයි කියලා. හැබැයි පොර දුරදිග හිතලා තියෙනවා. ඔයාලට ඒක ඉස්සරහට යද්දි බලන්න පුළුවන් වෙයි. ඒකනේ ඉතින් පොර ලොකු බිස්නස් කාරයෙක් වෙලා ඉන්නේ. ඔන්න ඉතින් එතනට ගියා. ගිය ගමන් ඉතින් අපිට සර්ප්‍රයිස් එකක් තියෙනවා. බිලි ග්‍රේ. ඒ කියන්නේ The Lost and Damned එකේ බයික ලීඩර්. චයිනීස් ට්‍රයඩ්ස් එක ඕල්රෙඩි කතා කරලා යනවා. පොර ඉතින් අපිට රැගිල්ලකුත් දාගෙනම තමයි යන්නේ. ඊට පස්සේ ඉතින් අපි අපේ වැඩේ කරගන්න පොර ළඟට යනවා. ඉතින් ඊට පස්සේ ට්‍රයඩ් බොස් කියනවා ලිකර් ලයිසන්ස් එක arrange කරලා දෙන්න කියලා. ලුයිස් කියනවා බ්‍රෝ අපිට අපේ ඕන් ක්ලබ්ස් ටිකවත් සේව් කරගන්න අමාරුයි කියලා. ඊ කතාවට ට්‍රයඩ් බොස්ට මල්ල පනිනවා. ඒත් එක්කම ගන්න එකක් ඇදලා ත්‍රෙටන් කරනවා. හැබැයි ලුයිසුත් චිල්ල එක ඉන්න කැරක්ට එකක් නෙවී. එක පාරටම ගන්න එක කික් කරලා ට්‍රයඩ් බොස්ට පංච එකක් දෙනවා. ඒ වෙලේවි ඇක්සිඩෙන්ටලි ගන් ෂොට් එකක් යනවා. ඒකෙන් ඉතින් බිල්ඩිං එක ඉන්න හැම්ම ට්‍රයඩ් මෙම්බර් කෙනෙක්ම ඇලර්ට් වෙනවා. ඉතින් ඊට පස්සේ කියන්න ඕන්න හැනි මොකද වෙන්න කියලා. ඉතින් දැන් තමා තුන්වෙනි ලෝක යුද්ධෙ පටන් ගන්නේ. දැන් තමා අපිට ටෝනි ඉස්සල්ල දුන්න තෑග්ග වටින වෙලාව ඇවිත් තියෙන්නේ. තෑග්ග මොකක්ද කියලා දන්නවානේ ඉතින්. ඇසෝල්ට් SMG ගන්න එක. ඔන්න දැන් තමා අපේ ලුයිස් ෆර්නැන්ඩෝ ලෝපෙස්ගේ පරණ සතා එලියට එන්නේ. ඉතින් දන්නවානේ බොසා කවුද කියලා. යුනයිටඩ් ස්ටේට් ආමී එකේ හිටපු කොල්ලෙක්නේ. ඉතින් අහුවෙච්ච එකාව ඉවර කරන් දැන් ඉතින් පල්ලෙහාට යනවා. මෙතන මුළු චීනෙම ඉන්න බිලියන ගානක ඉන්නවාද කොහේද බං? කීයක් එනවද? එකයිනවා. අපි ටෝනි බොසානම් හොද්දටම බය වෙලා ඉන්නේ. ඔන්න කොහොම හරි ඉතින් භාගයක්ම ඉවර කරගෙන කාර් එක ළඟට ආවා. දැන් ඉතින් සිටි එක වටේ වටයක් ගහගෙනම ටෝනිව ගෙදරින් දාගෙනම යන්නේද? ඔන්න ඉතින් තැනට ආවා. ටෝනිට එහෙනම් අපි යනවා කියාගෙනම යන්. ඔන්න අද කතාව පටන් ගන්නේ අපේ ලුයිස් ෆර්නෑන්ඩෝ ලෝපෙස් ගේ අම්මගේ ගෙදරින්. ඉතින් ගෙදරට ලුයිස් ආපුහාම දැනගන්නවා එයාගේ අම්මා ඇඩ්‍රියානා ලෝපේස්ගේ ජොබ් එක නැති වෙලා කියලා. ඉතින් ඒක නිසා ලෝන් ෂාක් කෙනෙකුගෙන්, ඒ කියන්නේ පොලියට දෙන කෙනෙක්ගෙන් ණයක් අරගෙන තියෙනවා කියලා. ඊ පොර තමා ඉතින් සැන්ටෝ. අම්මා ඉස්සරහා නම් ඉතින් පොර අහිංසක කෙනෙක් වගේ. හැබැයි ලුයිස් එක්ක තනියම කතා කරද්දී ඉතින් චණ්ඩි පාට් දානවා. සල්ලි නැත්තම් ගේ ගිනි තියනවා කියලා තර්ජනය කරනවා. මේ දවස්වල ඉතින් ලුයිසුත් යන්නේ රිම් එකකින්නේ. ඉතින් ඊට පස්සේ සැන්ටෝ කියනවා අන්ඩර්ග්‍රවුන්ඩ් ෆයිටිං මැච් එකක් ෆික්ස් කරලා බෙටිං වලින් සල්ලි හොයමු කියලා. ලුයිස් කලින්, ඒ කියන්නේ ප්‍රිසන් යන්න කලින් ෆයිට් ක්ලබ් වල හිටපු නිසා පොරව රින් එකට දාන්න හදනවා. හැබැයි ලුයිස්ට මේ වැඩේ සෙට් නෑ. හැබැයි අම්මගේ ඩිප්ට එක නිසා අකමැත්තෙන් හරි එකඟ වෙනවා. ඔන්න ඉතින් අපි තැනට ආවා. අපි යමු ඇතුළට. ඔන්න දැන් ඉතින් යන්නේ ෆයිට් කරන්න. අපේ පළවෙනි ෆයිටර් මහත ෂිෆ් කෙනෙක්.
හරියට හොටෙල් කිචන් එකින් හොරුම් පැනලාවිත් වැඩීට බැස්ස වගේ පුරඇවිත් තියෙන්නේ. බොසාව ඉවර කරාම අපිට හම්බෙනවා අපි දෙවනි ෆයිට. පොරනං ඉතින් ජිම්සීන්න එක ඉන්න ඩයිල් එකක්. හැබැයි ඉතින් අපේ ලුයිස් බොසා දින්නටම ගහලා බිම දැම්ම. ඊට පස්සේ අපිට හම්බෙන්නේ හෝම්ලස් ඩයිල් එකක්. මෙතනදී සැන්ටෝ අපිට තියෙනවා දැයි පැරදියන් කියලා. මෙතන අපිට චොයිසස් දෙකක් තියෙනවා. එකක් තමයි ලුයිස් ෆේක් ඩයිව එකක් දාලා පරදින එක. හිමුණොත් සැන්ටෝ හැපී වෙලා නය ඉවරයි කියනවා. අනික් එක තමයි වින් කරන එක. හිමුණොත් සැන්ටෝ තරහ වෙලා නයිෆ් එක අරන් ගෙදර පුච්චනවා කියලා තර්ජනය කරන එක. එතකොට ඉතින් ලුයිස් සැන්ටෝව මරනවා. මම නම් ඉතින් තෝරගත්තේ දෙවනි ක්‍රමය. මොකද ඌ තර්ජනය කරපුවාම නිකන් අතාරින්න බෑනේ ඉතින්. හැමෝටම සුබ දවසක්. එහෙනම් කොල්ලෝ අපි ගියා.